අයිබෝන් හැමෝටම හැම මොහොතින් ඉන්නව නේද? ඉතින් ඔන්න හරිම දවසට හරිම වෙලාවට අලුත් මලුත් පාඩමක් අරන් ආවා මගේ හැම යාළුවෙක්ටම හැම දරුවෙක්ටම හැම වැඩිහිටියෙක්ටම. ඉතින් අදත් මම බ්‍රේකින් නිවුස් එකක් තමයි කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් මේකත් පාවිච්චි කරලා ඕගොල්ලන්ට ඉංග්‍රීසි භාෂාවේ අලුත් වචන, ඒ කියන්නේ වැදගත් වචන, ඒ වගේම ලස්සන වාක්‍ය ඉගෙන ගන්න පුළුවන්. බලමු එහෙනම් මොකද්ද අද මම කියලා දෙන්න යන බ්‍රේකින් නිවුස් එක කියලා. ඉතින් නිවුස් එක තමයි the government has decided. මේක මම එක සැරයක් කෙලින්ම කියලා පෙන්නන්න. The government has decided to import Nadu rice subject to a maximum of 70,000 tons to address the rice shortage in the market. During a news briefing, it was announced that the rice would be imported through Lanka Satasa and the Sri Lanka State Trading Corporation, STC. The two institutions have been instructed to make the rice stocks available in the market by December 15th. මොකද්ද මේ කියන්නේ? ඉතින් මේකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි පොඩ බලමු. හිමීට බලමු මොනවද මේ කියන්නේ කියලා. The government has decided. රජය තීරණය කළා තියෙනවා. Has decided. The government has decided. The government has decided මොනවද මේ තීරණය කළා තියෙන්නේ? මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට යන්න. government එක තීරණය කළා තියෙනවා. මොනවද තීරණය කළා තියෙන්නේ? To import. import කරන්න. ඒ කියන්නේ රටකින් ගෙන්නන්න ආනයනය කරන්න මොනවද? නාඩු රයිස්. නාඩු හාල් ඉම්පෝර්ට් කරන්න ගවර්න්මන්ට් එක තීරණය කළා තියෙනවලු. දැන් මෙන්න මෙතන අමුතු කතන්දරයක් තියෙනවා. subject to යටත්ව. මෙතන මේ කොන්දේසියක්. subject to යටත්ව මොහොකට යටත්වද? a maximum of 70,000 tons. ඒ කියන්නේ උපරිම ටොන් 70,000කට යටත්ව කියන අදහස. subject to a maximum of 70,000 tons. ඒ කියන්නේ මේ 70,000 tons තමයි ගෙන්නන්න යන්නේ. එච්චරයි. ඒ කියන්නේ ඒකට යටත්ව. right? ඒ කොන්දේසියට යටත්ව. ඇයි මේ ගෙන්නන්න යන්නේ? ඇයි රටේ හාල් නැද්ද? මොකද්ද ප්‍රශ්නේ? ඔයගොල්ලෝ දන්නවා ඉතින් හාල් ප්‍රශ්නේ ලංකාවේ කොහොමද තියෙනවා. දැන් මෙතන තියෙනවා to address. ඇයි මේ හාල් ගෙන්නන්නේ? ඇයි මේ නාඩු රයිස් ඉම්පෝර්ට් කරන්න යන්නේ? අමතර කරුණක් කියවුවා subject to a maximum of 70,000 tons. tons 70,000යි ගෙන්නන්නේ. ඒකට යටත්ව right? ඊට පස්සේ ඇයි මේ ගෙන්නන්නේ? to address the rice shortage in the market. market එකේ තියෙන rice shortage එක කියන්නේ හිඟේ කියන අදහස. rice shortage එකක් තියෙනවා මේ market එකේ. ඒකට විසඳුමක් විදිහට. ඒ කියන්නේ ඒක address කරන්න. ඒ කියන්නේ ඒකට විසඳුමක් වශයෙන් කියන අදහස මේක address කරනවා කියන්නේ. ඒ කියන්නේ කෙලින්ම විසඳුමක් කියන එකමත් නෙමෙයි. ඒකට පිළියමක් විදිහට තමයි මේ නාඩු rice import කරන්න යන්නේ. කවුද මේක තීරණය කරලා තියෙන්නේ? රජය. The government has decided to import Nadu rice. එහෙම තියෙනවා. ඊට පස්සේ තියෙනවා during a news briefing. ඒ කියන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී it was announced නිවේදනය කළා. අපිට නිවේදනය කළා කොහොමද කියන්නේ? It was announced during a news briefing. news briefing එකක් අතරතුර it was announced. මොකද නිවේදනය කළේ? rice would be imported. rice import කරාවි කියන අදහස. කොහොමද import කරන්න යන්නේ? ඔන්න ප්‍රශ්නෙට උත්තරේ. හරි? through හරහා මොනෝ හරහාද? ලංකා සතොස හරහා. තව එකක් දාලා තියෙනවා and ඒ වගේම the Sri Lanka State Trading Corporation. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව. ඒ වගේම ඊට කලින් තිබ්බා ලංකා සතොසයි ඒ වගේම රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව. ඉතින් ඒ ඔන්න ඔය ආයතන දෙක හරහා තමයි මොනවද කරන්න යන්නේ? මේ නාඩු රයිස් ඉම්පෝර්ට් කරන්න යන්නේ. මේක STC කියලා දාලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා ස්ටේට් ට්‍රේඩින් කෝපරේෂන් කියන එක කෙටියෙන් තියෙන්නේ. හරි. දැන් මෙන්න මේ ආයතන දෙක හරහා තමයි මේවා ගෙන්නන්න යන්නේ. මොනවද? නාඩු රයිස්. කවුද තීරණය කළා තියෙන්නේ? ලංකාවේ රජය. තේරුණා නේද? මේකේ තව කොන්දේසියක් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයකට යටත්ව. මොහොකට යටත්වද? උපරිම ටොන් 70,000කට යටත්ව 70,000යි ගෙන්නන්නේ කියන එක. අන්තිම වාක්‍ය විදිහට තියෙනවා මෙන්න මෙහෙම එකක් බලන්නකෝ. The two institutions. දැන් මම ඉස්සෙල්ලා ආයතන දෙකක් සඳහන් කරා. අන්න ඒ ගැන කියන්නේ the two institutions. ඒ ආයතන දෙක have been instructed. මේ ආයතන දෙකට ඉන්ස්ට්‍රක්ට් කරලා තියෙනවා. passive voice. දැන් මේ ඉන්ස්ට්‍රක්ට් කරනවා කියන උපදේශ දෙනවා. හරි? අන්න ඒ වගේ අදහසක්. හරි? දැන් මෙතන තියෙන්නේ the two institutions have been instructed. ආයතන දෙකට උපදේශ දීලා තියෙනවා. දුන්නා කිව්වනම් the two institutions were instructed. අන්න එහෙමයි. passive එකකින් වෙන්නේ අන්න ඒ විදිහට. දැන් මෙතන have been instructed. මොනව කරන්නද මේ උපදේශ දීලා තියෙන්නේ? ප්‍රශ්නෙට උත්තරේ බලමු මොකද්ද? to make the rice stocks available in the market. දැන් ඒකේ සරලම තේරුම තමයි මෙන්න මේ දෙසැම්බර් 15 වෙනකොට මාකට් එකේ ඒ කියන්නේ හාල් තොග තියෙන්න ඕන කියන එක. හරි?
make the rice stocks available කරන්න ඕනේ. හරි තියෙන්න ඕනේ. නැති වෙන්න බෑ. කවද වෙනකොටද buy කියලා දාන්නේ වෙනකොට by December 15th. December 15th වෙනකොට rice stocks තියෙන්න ඕනේ කොහෙද? market එකේ. අන්න එහෙම කරන්න ඕන කියලා the two institutions have been instructed. මේ ආයතන දෙකට උපදෙස් දුන්නා. මේකේ බලන්නකෝ make the rice stocks available. හරි available කරන්න ඕන කියන අදහස. ඉතින් එහෙම තමයි මේ වාක්‍ය හැදිලා තියෙන්නේ. මේක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් අලුත් වාක්‍ය හදන්න. ඉතින් මේ අලුත් වාක්‍ය හදලා ඒවල මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලා අහගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට ඕන සඳුදා අඟහරුවාද උදේ 11යි දවල් 1යි අතර මට කෝල් එකක් දුන්නොත් මම පුළුවන් විදිහට උදව් කරන්න. මාත් මේ හැම දෙයක්ම දන්න කෙනෙක් නෙමෙයි හැමදාම කියනවා වගේ. මාත් හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඕගොල්ලොත් මේ දේ හරියට ඉගෙනගෙන තව නොදන්න කෙනෙක්ට කියලා දෙන්න. ඒක ලොකු පිනක්. තේරුණා නේද? රයිට්. ඉතින් මම හිතනවා මේකෙත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේක ඉගෙන ගන්න තිබ්බේ මේ පොඩි වචන නම් දන්නවා. subject to කියන එක ඉගෙන ගන්න යටත්ව maximum ඒව දන්නවා. මේ address කරනවා කියන එක ඒකත් දැන් දන්නවා. ගෙදර address එකටත් address කියලා තමයි කියන්නේ නේ. මම ගිහිල්ලා meeting එකක් address කරනවා. ඒක වෙනම දෙයක්. meeting එකේ කතා කරනවා කියන එක. මෙතන address කරනවා කියන එක දැන් දන්නවා මොකක්ද ඒකේ තේරුම කියන එක. ඊට පස්සේ news briefing එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ මෙන්න passive එකක් තිබ්බා two institutions have been instructed. ඊට පස්සේ it was announced මේ උඩ තිබ්බ එකත් passive voice එකක්. ඒ ටික තමයි තිබ්බේ. ඒ වගේම make the rice stocks available in the market by December 15th. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි තිබ්බේ. ඉතින් මම හිතනවා මේ අද මම මේ කියලා දුන්න නිවුස් එක තමන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේකිනුත් ඔයගොල්ලන්ට ගොඩාක් වාක්‍ය හදන්න පුළුවන්. අලුත් වචන පාවිච්චි කරලා ලස්සනට දෙයක් තව කෙනෙක්ට කියන්න පුළුවන් වැඩකාරයෙක් වගේ. තේරුණා නේද? ඉතින් මේකට එකපාරට එන්න බෑ. මුල ඉඳන් යන කෙනෙක් එකපාරට මේ පාඩම අද බැලුවොත් ඉංග්‍රීසි භාෂාව එපා වෙන්නත් පුළුවන්. මුල ඉඳන් යන කට්ටිය මම මුලින් කරලා තිනවා පාඩම්. හරි ඒ කියන්නේ මුලින් ඉඳන් යන කට්ටියට ගැලපෙන පාඩම් මම කරලා තියෙනවා. කොහොමද මේ broken english කතා කරන්නේ? කැඩි හරි ඉංග්‍රීසි කතා කරන්නේ. මම මල්ලිත් එක්ක මගේ නංගිත් එක්ක මම වෙනම වීඩියෝ මාලාවක් කරලා තියෙනවා. ඒව බලන්න. ඒව බලලා ඇවිල්ලා මේ ටික ඉගෙන ගන්න පුළුවන්. ඔය මම කිව්වේ මුලින් ඉඳන් යන කට්ටියට. දැන් යම් කිසි දුරකට ඉංග්‍රීසි broken හරි කතා කරනවා නම් අන්න ඒ කට්ටියට පුළුවන් මේ පාඩම් බලලා තමන්ගේ ඉංග්‍රීසි next level එකට ගන්න. තේරුණා නේද? ඉතින් එහෙනම් ලබන සතියේත් මම මේ වගේම අලුත් පාඩමක් අරන් එන්නම්, වැදගත් පාඩමක් අරන් එන්නම්. ඉතින් මේ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම, හැම දරුවෙක්ම, හැම වැඩිහිටියෙක්ම වෙනදටත් වැඩිය ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම ආයිබෝවන්.